Hi everyone. ඔන්න ඉතින් අවුරුදු 5000කට විතර පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන. එක වැඩ ගොඩාක් තිබුණ නිසා කාලයකට කලින් ගියපු ගමනක් ගැන වීඩියෝ එකක් දැන් තමයි ඔයාලට අරන් ඉන්නේ. අද අපි යන්න ලෑස්ති වෙන්නේ මිහින්තලේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. දඹුල්ල මිහින්තලේ මාර්ගයේ කටුසෑයට කලින් තවත් ලස්සන පන්සලක් තියෙනවා රත්තරම් පාටි. අපිත් ඉතින් බස් එකේ යනකොට එනකොට දකින්න හින්දා නිදහසක් හම්බුන ගමන් ගියා එතන බලන්න. අපි නම් ගියේ මේන් රෝඩ් එක හරහා නෙවෙයි මිහින්තලේ ගම මැදින් තමයි අපි ගියේ. ඔයාලට එනවනම් ඉතින් මේන් රෝඩ් එකෙන් මෙන්න මේ වගේ තැනක නවත්තලා මේ පන්සල බලන්න පුළුවන්. මේ තමයි ගෝල්ඩ් බුද්දිස්ට් ටෙම්පල්. රන් ආලේපිත බිත්ති වහලවල් ගොඩාක් එක්ක හරි ලස්සන මල් වලින් පිරුණු පන්සලක් තමයි මේක. යම්කිසි ජපන් ආభాෂයකුත් මේ තියෙන ගොඩනැගිලි වලින් චිත්‍ර වලින් අපිට බලා ගන්න පුළුවන්. මේ පන්සල ගැන ලොකු විස්තරයක් මම දන්නේ නැති වුණත් හරිම ලස්සන තැනක් කියලා නම් දැන් මම දන්නවා. ගෘහ අලංකරණය අතින්ද උද්‍යාන අලංකරණය අතින්ද චිත්‍ර රට අතින්ද මේ පන්සලේ කියන්න තියෙන පුදුමාකාර ලස්සනක්. ඔයාලට පේනවා ඇතිනේ පොකුණු වලින් එක මල් වලින් මේ පන්සල හරිම ලස්සන තැනක් කරලා තියෙනවා. මම නිතරම කියන දෙයක් තියෙනවානේ මාතලෙන් උඩ ලස්සන බලනවා නම් ඇත්තට මේකට තෝරගන්න ඕනේ හවස් වරුවක්. ඉතින් අපිත් ගොඩාක් වෙලාවට මේ මිහින්තලේ තියෙන ලස්සන තැන් අනුරාධපුරයේ තියෙන ලස්සන තැන් බලන්න යන්නේ එක්ක උදේ පාන්දරම නැත්නම් හවස් වරුවක. මෙහි තියෙන වියලි දේශගුණය වගේම උෂ්ණාධික දේශගුණයත් එක්ක ගොඩාක් අයට අනුරාධපුර පොළොන්නරුව වගේ පැතිවල ට්‍රැවල් කරනවා කියන එක මතක් කරද්දිත් හරි අමාරු දෙයක්. මාත් කාලයක් එහෙම හිතාගෙන හිටියා. හැබැයි පස්සේ කැම්පස් එකට ආවනේ. කැම්පස් එකට ආවට පස්සේ ඉතින් අපිට හම්බෙන නිදහස් හවස් වරුවල අපි යනවා මේ මිහින්තලේ ලස්සන බලන්න. එතකොට තමයි තේරුනේ මෙහි ලස්සන බලන්න හොඳම වෙලාව ඒක කියලා. දැන් නම් ඉතින් වැඩත් එක්ක ගොඩාක් වෙලාවට ඇවිදින්න යන්න තියෙන වෙලාව අඩුයි. ඒ වුණාට ඉතින් හැම වෙලේම try කරනවා ලස්සන මතක ටිකක් එකතු කරගන්න. මේකත් ඉතින් ඒ වගේම තවත් එක මතකයක්. මේ පන්සල දකින්නකොට ඔයාලට තේරෙනවා ඇති ඇයි මෙතනට ගෝල්ඩන් බුද්දිස්ට් ටෙම්පල් කියලා නම දාලා තියෙන්නේ කියලා. මේ පන්සලේ ගොඩාක් බිත්ති වහල හැමදේම වගේ පාට කරලා තියෙන්නේ රත්තරන් පාටින්. ඉතින් මේ හින්දා තමයි ගෝල්ඩ් බුද්දිස්ට් ටෙම්පල් කියන නම මේ පන්සලට දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ පාරෙන් යනවා නම් මේ පන්සල වෙනම හොයාගන්න පුළුවන්. ඒ ඈතින් නම් ඉද්දි හරි ලස්සනට පේනවා රත්තරන් පාටට. අපි ටික වෙලාවක් ඒ ලස්සන නිස්කලංක පරිසරයේ විඳලා බුදුන් වැඳලා අපි එන්න පිටත් වුණා. ඒත් ඉතින් මේ පරිසරය දාලා එන්න ලෝභ හිතෙන තරමටම පරිස්සම් කරලා තියන් ඉන්නවා. තවමත් මේ පන්සලේ යම් යම් ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් තමයි තියෙන්නේ. ඒ නිසා සමහර ලස්සන තැන්වල වීඩියෝස් ගේන්න බැරි වුණා. මොකද මේ පන්සලේ ඉස්සරහා දොරටුව පැත්තෙන් බලනකොට හරිම ලස්සනයි. ජපන් පන්සලක් වගේම පේනවා. ඉතින් ඒ ටික එහෙම අපි ආයේ පස්සේ දවසක ගිහින් බලමු.
මං කලිනුත් කිව්වා මේ පන්සලේ යම්කිසි ජපන් ආభాෂයක් ඔයාලට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ චිත්‍ර වලින් එක හොඳටම තේරෙනවා. මේ වගේ චිත්‍ර ඕන තරම් මේ පන්සලේ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ පන්සලේ ලස්සන නිදහස් පරිසරයේ විඳලා අපි ඉතින් හවස් වෙලා එතනින් එළියට ආවා. කොහේ ගියත් ඉතින් ලස්සන අහසක් දැක්කොත් ඒක වීඩියෝ කරන පිස්සුවක් මට තියෙනවනේ. ඉතින් මිහින්තලේ අහස කොහොමත් ලස්සනයි. එදත් ඒ විදිහටම ලස්සනට මිහින්තලේ අහස තිබුණා. මේ පන්සලේ ඉඳන් ඊළඟට අපි එහෙමම ආවේ කටුසෑයට. කටුසෑයට එනකොට ටිකක් හවස් වෙලා තිබුණා. ඒත් මේ අපි ගියේ ජනවාරි 1 වෙනිදා කිට්ටුව නිසාද කොහෙද ගොඩක් ලොකු සෙනගක් හිටිය නිසා අපිත් ගියා. මම ඔයාලට කටුසෑයේ වීඩියෝ එකක් ගෙනත් නැහැ නේද? මම කටුසෑයට දෙතුන් පාරක්ම ගිහින් තිබුණත් ඇත්තටම හරියට වීඩියෝ එකක් කටුසෑය ගැන කරන්න බැරි වුණා. කටුසෑය කියන්නේ මේ මිහින්තලේ යවට මිනිස්සු ගොඩාක් විශ්වාස කරන තැනක්. හරියටම කියනවා නම් කටුසෑය ඉස්සරහින් යන කිසිම වාහනයක් කටුසෑයට පඳුරක් නොදා එතනින් යන්නේ නැහැ. ඒ තරමටම මිනිස්සු මේ තැන විශ්වාස කරනවා. මේ වීඩියෝ එක වොයිස් කරද්දී බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන සද්ද ගැන ගොඩක් හිතන්න යන්න එපා. මොකද දැන් මම වොයිස් කරන්නේ බෝඩිමේ ඉඳලා. ඉතින් මම ඔයාලට කිව්වනේ අපි කටුසෑයට එද්දි ටිකක් හවස් වුණා කියලා. මෙන්න මේ පොඩ්ඩි එයාලගේ ඉතුරු වෙලා තිබුණු මල් ටික ඔක්කොම ඉතින් එතන වඳින අයට බෙදලා දුන්නා කටුසෑයට පූජා කරන්න. මොකද එයාලට බඩු රස් කරලා ගෙදර යන්න ඕන නිසා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මම ඉවර කරනවා. ආයෙත් ඉක්මනටම හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.